ඉතින් ඔයාටත් ඇති වෙලා තියෙනවද මේ ප්‍රශ්නේ? ඔය කම්පියුටර් එකේ ටූල් බාර් එකේ තියෙන ස්පීකර් අයිකන් එක රතු පාට අයිකන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙදී අපි සවුන්ඩ් අඩු වැඩි කරන්න ගියත් අපිට ඒක අඩු වැඩි කරන්න දෙන්නේ නැහැ. මොකද මේක වැඩ කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මෙතනදී අපි සවුන්ඩ් ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරනවා. එහෙම නැත්නම් අපි හෙඩ්සෙට් එකේ එහෙම නැත්නම් අපේ ස්පීකර්ස් වල මේ ජැක් අපි වෙන පෝට් වලට ගහලා බලමු. ඉතින් මේ ජැක් වෙන පෝට් වලට ගැහුවත් මේ එරර් එක ඒ විදිහටම තියෙනවා. මේක ෆික්ස් කරගන්නේ කොහොමද? මේක ෆික්ස් කරගන්න අපිට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක පාවිච්චි කරලා ලේසියෙන්ම මේක ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් මම YouTube එකේ දැක ගොඩක් සොලියුෂන් මේකට තියෙනවා. ඉතින් මේ වගේ සොලියුෂන් කරලා මට අන්තිමට මේ තිබුණ ප්‍රශ්නේ දෙගුණ වුණ එක. ඉතින් අපි බලමු කොහොමද මේක කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක පාවිච්චි කරලා සිම්පල් කෝඩ් එකකින් කොහොමද මේ සවුන්ඩ් ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඔයා මුලින්ම යන්න ඕනේ ඔයාගේ PC එකේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට. ඒක ඕපන් කරගන්න ඕනේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ඇඩ්මිනිස්ටර් පැනල් එකෙන්. ඊට පස්සේ මේක රයිට් ක්ලික් කරලා run as administrator කියලා තියෙන මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන yes කියන එක ක්ලික් කරන්න. හරි. මෙන්න මේ විදිහට administrator panel එක PowerShell එක open වෙනවා. ඊට පස්සේ PowerShell එකේ type කරන්න net local group administrator. පස්සේ Alira තියන්න. space එක තියලා Alira type කරලා add type කරලා local services කියලා type කරන්න. හරිද? දැන් මම මෙතන command එක run කරලා තියෙන නිසා මට මේක අපව run කරන්න බෑ. මෙතනින් error එකක් එනවා. ඔයාලා මේක හරියට run කරොත් මෙතනින් message එකක් එනවා the command complete successfully කියලා. ඒ වගේම ඔයාගේ මෙතන internet connection එක connect කරලා තියාගන්න connection එකට. හරි. ඊට පස්සේ දැන් මේ command එක run කරානේ. command එක run කරාට පස්සේ මෙතනින් එනවා the command completed successfully කියලා message එක. දැන් මෙතන දැන් මගේ මේකේ error message එකයි මොකද මම මේක add කරලා තියෙන නිසා. The specified account name is already a member of the group. ඒ කියන්නේ මම මේක add කරලා තිනවා local service කියන එක administrator වලින් add කරලා තියෙන්නේ. ඒ නිසා තමයි message එක ආවේ. ඊට පස්සේ ආයි type කරන්න net local group administrator. ඔයාලට මේක මෙහෙම type කරන්න ඕනේ නැහැ. ඔයාගේ keyboard එකේ ඊතල හතර තියෙන්නේ. එතන උඩට තියෙන ඊතලේ එකපාරක් මෙන්න ඉඳලා press කරාට පස්සේ අර අපි type කරපු command එක වෙනවා. මෙතන අපි වෙනස් කර ගන්න ඕනේ. මෙතන local service කියන එක network service කියලා. හරිද? network service කියලා type කරලා enter press කරන්න. එතකොට මේකත් එනවා message එක the command completed successfully කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන මේක close කරන්න. හරි. දැන් අපි command prompt එකේ නැත්නම් CMD administrator panel එකෙන් අපි ඒක run කරලා ඉවරයි. ඊට පස්සේ Windows R press කරලා ආපහු REGEDIT කියලා type කරන්න. හරිද? REGEDIT කියලා type කරලා මෙතන OK button එක මෙහෙද click කරන්න. click කරලා ඊට පස්සේ මෙතන yes click කරන්න. හරි. ඊට පස්සේ දැන් මෙතන තියෙන්නේ registry editor කියලා. හරිද? දැන් මෙතන යන්න ඕනේ මෙතන HT local machine කියලා තියෙනවා. මෙන්න මෙතන මේ ඊතලේ click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා system කියලා. මෙන්න මේ system කියන එකට යන්න. system කියන එකේ current control set කියලා තියෙන මෙන්න මේකේ මෙන්න මේ ඊතලේ click කරන්න. මේකේ තියෙනවා services කියලා. මේ දින යටම services කියලා මෙන්න මේ click කරන්න. services කියන එකේ මෙහෙම යටටම එන්න. යටටම ආවට පස්සේ මෙතන තියෙනවා audio SRV කියලා. මේක right click කරන්න. right click කරලා මෙතන තියෙනවා permission කියලා. මෙන්න මේ click කරන්න. ඊට පස්සේ මෙතන administrator කියලා තියෙන දැන් මේක දීලා තියෙන administrator කියන එක මෙතන ඔයාලගේ full control එක හරිද මෙතන full control එක දීලා නැත්තම් මෙතන Dani කියන එක ටික් එක වැඩිලා නම් ඒ වගේම read කියන එක ටික් එක වැඩිලා නම් මේක allow තියෙන්න ඕනේ හරිද මේ දෙකටම allow තියෙන්න ඕනේ මේ දෙකටම ටික් එක දාලා තියෙන්න ඕනේ ටික් එක දාලා නැත්තම් මේ දෙකටම ටික් එක දාලා අනිවාර්යයෙන් මෙතන administrator desktop කියන එක මේක තියෙන්න ඕනේ apply කියන එක ක්ලික් කරලා ඊට පස්සේ මෙතන OK බටන් එක ක්ලික් කරන්න. හරිද? එච්චර එතන කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක close කරන්න. close කරලා ඊට පස්සේ යන්න ආපහු Windows R press කරලා services.msc කියන මෙන්න මේක type කරලා services.msc කියලා type කරලා OK බටන් එක ක්ලික් කරන්න.
ඕකේ බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට පහළට එන්න පහළට ආවට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා Windows Audio කියලා තියෙන මෙතන මේක ස්ටොප් වෙලා තියෙන්නේ. මෙතන මේක right click කරලා properties click කරන්න. ඊට පස්සේ මෙතන startup type එක automatic කියලා තියෙන්න ඕනේ. login එක මෙතන this type local service මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. password එක ඔක්කොම add වෙලා තියෙනවා. මෙතෙන් browse කියලා මොකද select කරන්න ඕනේ නැහැ. මෙතන ඔක්කොම add වෙලා තියෙන්නේ. local service කියන එක තමයි කලින් ටික් එක දාලා තිබුණේ මම. local system කියන එක දාලා තිබුණාම මේක කලින් වැඩ කරේ නැහැ. ඉතින් මෙතන මේක තමයි වැටෙන්න ඕනේ. account එකේ මෙන්න මේ details ටික වැටලා මෙන්න මේ විදිහට තමයි මේක එන්න ඕනේ. ඊට පස්සේ apply click කරලා okay click කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතන දැන් automatic කියන එකෙන් තියෙන දැන් මගේ මේක stop තියෙන්නේ. මෙතන මේක automatic මේ ඔක්කොම setup කරාට පස්සේ මෙතන start කියලා තියෙනවා. මේක click කරන්න තියෙන්නේ. click කරාට පස්සේ මේක start වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක මේ විදිහට right click කරලා මෙතන start කියන එක click කරන්න. ඊට පස්සේ ඔයා computer එක restart කරන්න ඕනේ. restart කරාට පස්සේ 100%ක්ම ඔයාගේ PC එකේ තියෙන මේ error එක fix වෙලා ඔයාට ඔයාගේ headset එක වගේ speaker එකේ ප්‍රශ්නයක් නැතුව අර sound අහන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් වලට දිගටම බලන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඉඳියොත් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් අහල තියෙන රතු පාට subscribe බටන් එක click කරගෙන යන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔය mobile එකේ notification එකක් එන්න ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ bell icon එක press කරලා all click කරලා තියාගත්තොත්. ඒ වගේම ඔයා තමයි අපේ social media follow කරලා නැත්නම් මේ තියෙන අපේ social media link ඔයාට පුළුවන් social media follow කරගෙන යන්න. එහෙනම් ගිහින් එන්න මේ වගේ තවත් තාක්ෂණික වීඩියෝ එකක් සමගින් හම්බ වෙනකම් ඔයාලා මොටම